කොයි නමින් කතා කළත් මැරුණා කියන මොහොත ආරංචි වෙච්ච තත්පරෙන් පස්සේ ගෙදර මිනිස්සුන්ටත් කතා කරලා දැන් අපි හිතමු තාත්තා මැරුණා. දැන් වටපිටාවේ ආරංචි වෙන අය යාළුවෝ නෑදෑයෝ හැමෝම මේ ගෙදර ඉන්න ළමයින්ගෙන් අහනවා නම් අහන්නේ මිනිය ගෙනාවද කියලානේ. ඔය කියන ඥානපාල සුමනපාල ගුණපාල නම්මන ඥානවතී සිරියාවතී එක නමක්වත් නෑ පින්වත් එතනින් එහාට. දැන් මේ තායකත දරන කරුණා මැනිකනේ. ඔය මැනිකෙලා නෑ. දැන් ළමයින්ගෙන් අහනවද මැනික ගෙනාවද? අහන්නේ නෑනේ. එක්ක බොඩිය ගෙනාවද එක්ක මිනිය ගෙනාවද? ඔය දෙක විතරයි. කරුණා ගෙනාවද මැනික ගෙනාවද කියලා අහන්නේ ආයතනින් එහාට. බොඩිය ගෙනාවද මිනිය ගෙනාවද කොච්චර ගරු කරන කෙනෙක් වුණත් එච්චර තමයි. දැන් මං අපවත් වෙලා මගේ දේහේ විහාරයට ගෙනාවද කියලා අහද්දි ස්වාමීන් වහන්සේ ගෙනාවද කියලා අහන්නේ. දේහය ගෙනාවද? එතකොට අර බොඩිය කියන එකට දේහය කියලා දානවා. එක්ක මිනිය එක්ක දේහය එක්ක බොඩිය. ඔච්චරයි. ගෝතම හාමුදුරුවෝ ගෙනාවද කියලා අපේ පොඩි හාමුදුරුවන්ගෙන් අහන්නේ නේද? මිනිස්සු කතා කරලා ස්වාමීන් වහන්සේ ගෙනාවද ගෝතම හාමුදුරුවෝ ගෙනාවද නෑ. දේහය ගෙනාවද. එතකොට සම්පූර්ණ නම පව වෙනස් වෙනවනේ අයින් වෙනවනේ පින්වත්නි. ඊට පස්සේ සෝනේ අතෑරලා දාලනවා. අතෑරලා දැම්මම වෙන අයිතිකාරයෝ ඒක බාර ගන්නවා. ඒ අයිතිකාරයෝ ගැන ඊළඟට කියනවා. කාදන්තිනං ස්වානාච සිංගලාච වකා මිකි කකා ගිජ්ජාච කාදන්ති යේ වඤ්ඤේ සම්තිපානිනෝ කති එය සිවල්ලුද වෘකයන් හා පණුවෝ. දැන් අද හිවල්ලුන්ටයි වෘකයන්ටයි කන්න විදිහක් නැහැ මේ වලදාන හින්දා එක්ක පුච්චන හින්දා. බුද්ධ කාලේ ඔක්කොම තිබ්බා පින්වත්නි. බුද්ධ කාලේ අමුසොහොන් සංකල්පෙත් තිබ්බා. ඒ කියන්නේ නිකම්ම මේ එළියේ පොළොව උඩ දාන එක අමුසොහොන් ඒ කාලේ තිබ්බා. පුච්චනේවත් ඒ කාලේ තිබ්බා. ඔබ අහලා ඇති දරසෑයට කාන්තාව පයින්නවා එහෙම මේව තිබ්බා කියලා. පුච්චන එක ආදාහනෙත් තිබ්බා ඒ කාලේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුරත් ආදාහනයනේ කරන්නේ. පුච්චන එකක් තිබ්බා. ඊට පස්සේ වලදාන බොම දානෙත් ඒ කාලේ තිබ්බා. දැන් ඔබ අහලා ඇති අර එක මහත්තයෙක් කාවවත් බොම දාපු මේ වල දාපු නැති තැනක තමන්ගේ මිනිහ වල දාන්න තැනක් හොය හොය හිටියා කියලා. ඒ කියන්නේ බොම දානෙත් තිබ්බා. ওই තුනම තිබ්බා. අද වෙනකොට එකෙන් එකක් අයින් වෙලා අමුසොහොන් සංකල්පේ. මොකද මේ ජනාකීර්ණ වැඩි වෙලා දැන් මිනි එහෙම ගිහිල්ලා දාන්න බෑ. හැම සොහොනක් ආසන්නෙම ගෙවල් කෙට්ටුයි. දැන් එහෙම අමුසොහොන් තියාගන්න බෑ. ඒ නිසා බොම දානෙටත් දැන් ඉඩ මදි හින්දා අර එන්න ලෝකේ ඉඩ මදි වෙන්න එක එක අඩු වෙනවා. දැන් බොම දාන කියන ඒවත් තව කාලාන්තරයක් යනකොට මේවටත් ඉඩ නැහැ. ඊට පස්සේ පුච්චලා අලු වලට පොඩි ඉඩක් විතරයි තියන්න වෙන්නේ. හරිද? එතකොට අර ඒ කාලේ වෘකයන්ට, හිවලුන්ට, පණුවන්ට එතනින් එහාට අයිති බොඩිය. අර මිනිය ඥාති අතෑරියා හිවල්ලු බාරගත්තා.